අපි අන් අයට සලකන ආකාරය කෙසේද? හිතු සමිඳුන් හට සලකන්නේ ඒ ආකාරයටමයි. හිතු සංවිධානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද චතාරික සමයේ පළමුවන සඳුදා දින. සුපුවත තුළින් ස්වාමීන් වහන්සේ ඔබ හට මට කියන්නට උත්සාහ කරන්නේ, අප අන් අයට මගේ සහෝදර සහෝදරයාට සලකන්නේ කෙසේද? ඒ ආකාරයටමයි හිතු සංවිධානන් හටත් සලකන්නේ. මා ප්‍රේමවන්ත සැදැහැවතුනි, අපි බෑපත් අයට, දුප්පත් අයට, දුගී දුප්පත් අයට, අන් අයට සලකන ආකාරය කෙසේද? ස්වාමීන් වහන්සේ ඔබට මට කියන්නට උත්සාහ කරන්නේ, මගේ සහෝදරයා, මගේ සහෝදරිය, මගේ මව, මගේ පියා, මගේ දුව, මගේ පුතා, මගේ කාර්යාලයේ සේවය කරන තැනැත්තා, දළු කඩන මාත් එක්ක ඉන්න සහෝදරිය, එසේත් නැත්නම් කුඹුරේ මා සමග වැඩ කරන ගොවි මහත්මයා, මොවුන් හට මම සලකන්නේ කෙසේද? ඒ ආකාරයටමයි හිතු සංවිධානන් හටත් මා සලකන්නේ. මා ප්‍රේමවන්ත සැදැහැවතුනි, මම ඔවුන් හට සලකන්නට ඕනා කෙසේද? ස්වාමීන් වහන්සේට සලකන ආකාරයට. කිමද? හිතු සංවිධානන් වහන්සේ, දෙවියන් වහන්සේ ඔබව මාව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපය අනුව. එම නිසා උන්වහන්සේ ඔබට මට අද ආරාධනා කරනවා, මාගේ අසල්වැසියාට, සහෝදර සහෝදරයාට උන්වහන්සේට මෙන් සලකන්නට. සිල් දෙනාටම ජේසු පීඨයි.